අද ගොඩාක් සීතල වැස්ස දවසක්. ඒ කියන්නේ අපිට නම් උදේ ඉඳන් වහිනවා ගොඩාක් හුළඟ තියෙන දවසක්. අද මම ටිකක් කලින් ගෙදර ආවා. මොකද මගේ පුතාගේ ඉස්කෝලේ මීටින් එකක් තිබ්බ හන්දා ෂෝට් ලිව් එකක් දාලා තමයි ආවේ. දැන් වෙලාව 3:00ට විතර ඇති. මට හිතුණා සීතලේ උණුවෙන්ම කන්න ටිකක් සැර මොනා හරි දෙයක් හදලා දෙන්න ඕනි කියලා ගෙදර අයට. ඉතින් මං අද හිතුවා පැටිස් එකක් ලේසියෙන්ම හදා ගන්නවා කියලා. ඉතින් මේ පැටිස් එක මං වෙනදා හදන පැටිස්ම තමයි. හැබැයි දැන් මේ තෙල් කෑම හොඳ නැති කියලා තියෙන ප්‍රශ්නත් එක්ක මං හිතුවා මේක බේක් කරලා හදනවා කියලා. ඉතින් මේ පැටිස් ගැන කතා කරද්දි මගේ හස්බන්ඩ් කන කැමතිම ෂෝට් ඊට් එකක් තමයි පැටිස් කියන්නේ. අපි තේ බොන්න එළියට යන වෙලාවල් වලට අපි තේ බොන්න යන පුංචි කඩයක් තියෙනවා. පුංචි කිව්වට ඒක ටිකක් පිරිසිදු හොඳ කඩයක්. ඒකේ ඒගොල්ලන්ටම යුනික් වෙච්ච ෆිලින් එකක් දාලා හදපු අවන් කරපු පැටිස් තියෙනවා. ඉතින් අපි මොනව ගත්තත් අනිවාර්යයෙන්ම පැටිස් එතනින් ගන්නවාමයි. ඉතින් හස්බන්ඩ් දවසක් කිව්වා එයාට මේ පැටිස් 20ක් විතර වුණත් කන්න පුළුවන් කියලා. ඒක හින්දා මම හිතුවා කඩේට ගිහින් 20ක් කන්න නැති බව දන්න හින්දා අද ඒ වගේ පැටිස් හදලා දෙනවා කියලා ඇති වෙනකන් කන්න. හැබැයි ඒගොල්ලෝ දාන ෆිලින් එක නෙමෙයි මං හදන්නේ. මං හදන්නේ අපි හැමදාම හදන විදිහේ ෆිලින් එක. ඉතින් මේකට ඉස්සෙල්ලාම මං මේ වගේ අලගිරි 3ක් සුද්ධ කරලා චූටියට කපා ගන්නවා. පැටිස් හදන හැටි අපි හැමෝම දන්නවනේ. හැබැයි මම මේ කියන්නේ මේක ඉක්මනට ලේසියෙන් හදාගන්න පුළුවන් විදියවල් ටිකක්. ඉතින් පැටිස්, මාළු බනිස්, රෝල්ස් හදනකොට ඔයාලට පුළුවන් මේ අල ටික මේ වගේ චූටියට කොටු කොටු කපා ගන්න. මෙහෙම කපලා තම්බනකොට මේ අලවලට හොඳට ලුණු ඇඹුල්, ගම්මිරිස් එහෙම හොඳට අල්ලනවා. ඒ වගේම තමයි හරියම ඉක්මනට තම්බ ගන්න පුළුවන්. ඉතින් ගෑස් ඉතුරු කරගන්න කැමති ඔයාටත් ඉක්මනින් කෑම හදන්න කැමති ඔයාටත් මේ විදිය හරිම පහසුයි කියලා මං හිතනවා. ඉතින් මං මේ වගේ චූටියට කපාගත්ත අල ටික ඉස්සෙල්ලාම තැම්බෙන්න තියනවා. මොකද අල තැම්බෙන එකනේ චුට්ටක් අපිට වෙලා යන වැඩේ. දැන් මේ විදිහට අල කපලා ඉක්මනට තැම්බෙනවා. හැබැයි මං ඉස්සෙල්ලාම අල ටික තැම්බෙන්න තියනවා. තියලා මං ලුණු ගෙඩියක් මේ වගේ ලොකු බීලුණු ගෙඩියක් කපා ගන්නවා. වෙනදට මම මේකට ගන්නේ රතු ලුණු. මං ගාව අද රතු ලුණු නැහැ. ඔයාට තියනවා නම් අනිවාර්යයෙන්ම රතු ලුණු දාගන්න මේ කට්ලට්, පැටිස්, රෝල්ස් වගේ හදද්දි ෆිලින් එකට අමුතුම ෆ්ලේවර් එකක් ඒකෙන් එනවා. ඉතින් මං ගත්ත බීලුණු ගෙඩිය මම මේ වගේ චූටියට කපා ගන්නවා. එතකොට ඒකේ තියෙන රස හොඳට අපේ මික්ස්චර් එකට අපිට ගන්න පුළුවන්. සුදු ලුණු ඊළඟට එනසාල් කරාඹු නැටි කුරුඳු පොතු එහෙමත් ඔයාට මේකට ගන්න පුළුවන්. එතකොට මේ සැමන් වල එහෙම තියෙන පිළිගඳ අපිට ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඊළඟට මේකේ සැර අඩු වැඩි කරගන්න ඔයාට අමු මිරිස් ගන්න පුළුවන්. සමහරව නම් නයි මිරිසු චුට්ටක් දාගන්නවා. මම දාන්නේ නැහැ පුතාටත් කන්න ඕනි හින්දා අමු මිරිස් කරලුත් දෙකක් තමයි මේ වගේ චූටියට කපලා දාගන්නේ. ඉතින් ඔයාට මේකේ සැර අඩු වැඩි කරගන්න අමු මිරිස් ගන්න පුළුවන්, ගම් මිරිස් දා ගන්න පුළුවන්. ඒ වගේ වෙනස්කම් කරගන්න පුළුවන්. ඊළඟට මම මේ අලුත් මාළු කියන සැමන් එක තමයි මේකට ගන්නෙ. මට තාම මතකයි මං පුංචි කාලේ මගේ අම්මේ මට හදලා දුන්න කෑම, සැමන් දාලා හදලා දුන්න කෑමවල රස. ඇත්තටම ඒ කාලේ තිබ්බ සැමන් පුදුම රසක්. ඒ කියන්නේ සැමන් එකේ වතුර එකත් අපිට විසික් කරන්න බැරි තරම් ලෝභයි. ඒක හරි රසයි. හරිම සුවඳයි. හැබැයි මෑතක මට නම් එච්චර රසට සැමන් හම්බුනේ නැහැ ලංකාවේ. තියනවද දන්නේ නැහැ. හැබැයි මට හම්බෙච්ච සැමන් එකක්වත් අර තරම් රස නැහැ. හැබැයි මේ මෑතක හම්බෙච්ච මේ අලුත් මාළු කියන සැමන් එක හරිම ෆ්‍රෙෂ් ගතියයි. ඒ වගේම අර පීරියේ ගඳ එහෙම ටිකක් අඩුයි. ඉතින් ඒකින්ද මම දැන් දිගට මේක තමයි පාවිච්චි කරන්නේ. දැන් අපි මේ සැමන් එක අරගෙන මම ඉස්සෙල්ලාම ඒකේ අර වටේ හැම වගේ විය වෙන්න පොත්ත චුට්ටක් අතින් සූරලා අයින් කරනවා. ඉතින් ඔයාට පිළිරහ ගොඩාක් අකමැති කෙනෙක් නම් ඔයාට ඒ විදිය ගොඩාක් හොඳයි. මොකද එතකොට සැමන් එකේ පිළි ගඳ ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඊළඟට මේකේ කටුත් මැදින් තියෙන කටුත් අයින් කරලා
මං සැමන් ටික මේ වගේ හොඳට මිරිකලා අයින් කරගන්නවා සැමන් වල තියෙන වතුර. මොකද මට මේ පැටිස් එකට මැදට උනේ ටිකක් ඩ්‍රයි වෙච්ච හොඳට කල් තියාගන්න පුළුවන් විදිහේ පේස්ට් එකක්. මොකද මගේ හස්බන්ඩ් කැමති නැහැ ටිකක් අර ලඩේ වගේ මැද අමුවට වගේ තියෙන ෆිලිංස් වලට. ඉතින් ඒකත් මිරිකල පැත්තකින් තියලා මම මේ යන්නේ පැටිස් වල මිශ්‍රණය හදාගන්න. ඉතින් මේකෙදි මට ඔයාලට කියන්න විශේෂම දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා ගෙදර අයට ආදරෙන් හදන මේ කෑම හැමතිස්සෙම ප්‍රීමියම් ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා හදාගන්න. මොකද අපි කඩෙන් කනකොට අපි කොහොමද දන්නේ ඒක කොහොමද හදන්නේ කියලා. සමහර විට හොඳ දේවල් නෙමෙයි දාන්නේ එක්ස්පයර් වෙන කිට්ටු දේවල් සහ අපි දන්නේ වගේ සත්තු ඉන්නවද කොහොමද කියලා. ඉතින් එහෙම කන්න දෙන්න බය කෙනෙක්ට හැමතිස්සෙම පුළුවන් ගෙදරදී ඔයාගේ ආදරය කරන අය කැමති කෑම හදලා දෙන්න. ඉතින් ඒ හදද්දිත් සෞඛ්‍ය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න මං කැමතියි ඕගොල්ලෝ මේකට බටර් දාලා අනා ගන්නවා නම්. බටර් මිලෙන් ටිකක් අධිකයි වුණාට ඔයගොල්ලෝ දන්නවා ඇති ඔය ෆැට් ස්ප්‍රෙඩ් කියලා අපි ගන්න දේවල් ඇත්තටම ඇඟට අහිත කරයි. ඒ කියන්නේ අපි නම් වලින් කියන්න හොඳ නැහැ. නමුත් අපි ෆැට් ස්ප්‍රෙඩ් කියලා ගොඩාක් ඔය ගන්න දේවල් ඇත්තටම හොඳ නැහැ. ඒක නිසා මාසෙකට මාස දෙකකට සැරයක් නම් වාගේ ගෙදර අයට මේ කෑම හදලා දෙන්න. ඔයාට පුළුවන් ඒ හදන්න හොඳම ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරලා මේක හදාගන්න. මම මේ අද හදන්නේ පැටිස්නේ. පැටිස් වලට ඉතින් බටර් චුට්ටක් දැම්මත් ඇති. ඔයාට මේ පැටිස් වල වටේ මිශ්‍රණය අතනම් පොල් කිරි දාලා වුණත් අනා ගන්න පුළුවන්. මම ගත්තේ කූල් වතුර. ඊළඟට කියන්න ඕනේ මේ බටර් ගන්නකොට ඔයාට කේක් එකක් හදනවා නම් කේක් වලටත් අනිවාර්යෙන් ඇස්ට්‍රා මෙඩෝලි මේ දේවල් ගන්න නැතුව ඔයාට පුළුවන් බටර්ම පාවිච්චි කරලා හදන්න. ඉතින් බිස්නස් එකකට නෙමෙයිනේ හදන්නේ. එතකොට අපිට කේක් එක කොච්චර උසට ආවද මිටියට ආවද කියන එකටත් වඩා අවශ්‍ය වෙන්නේ රසට සහ ගුණාත්මක විදියට හදාගන්න එක. ඉතින් මම යෝජනා කරනවා ඔයාගේ පවුලයට ගොඩාක් ආදරේ ගෘහණියක් නම් ඔයා හැමතිස්සෙම ඔයා හදන කෑම හදන්න ගන්න අමුද්‍රව්‍ය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. ඉතින් මගේ ආලේක ඉක්මනට තැම්බිච්ච නිසා මම ඒක මේ භාජනයෙන් වෙන් කරගෙන ආයි භාජනේ පොඩ්ඩක් හේදුවා. මොකද නැත්තම් අල තැම්බිච්ච එකේ අර තෙත ගතිය තියෙනකොට භාජනේ කර වෙන්න පුළුවන් හින්දා. ඊට පස්සේ ඒ භාජනයේටම මම මේ වගේ ටෙම්පරාදු කරගන්න ටික දාලා මෙතනදී තෙල් පොඩ්ඩක් පාවිච්චි කරන්න. මොකද ඔයා සෞඛ්‍ය ගැන මම කිව්වනේ හිතන එක හොඳයි කියලා. අපි ගොඩාක් තෙල් පාවිච්චි වෙන කට්ටිය නිසා මේ වගේ කෑම හදද්දී උනත් තෙල් අඩුවෙන් පාවිච්චි කරන එක තමයි හොඳ. ඉතින් මම අර සැමන් ඉස්සලාම ටෙම්පරාදුවට දාගෙන ඒකට ලුණු ගම්මිරිස් දාගත්තා. සැමන් වලත් ලුණු තියෙන හින්දා ලුණු දානකොට ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මට තව සැර ටිකක් ගන්න ඕනේ හින්දා මම කෑලි මිරිසුත් මේකට දාගත්තා. ඔයාට කැමති නැත්නම් කෑලි මිරිස් ගන්න එපා. හැබැයි ඔයාටත් සැර ඕනේ නම් කෑලි මිරිස් ගම්මිරිස් ඔයාට කැමති ප්‍රමාණයකින් මේකට දාගන්න පුළුවන්. ඉතින් වැස්ස දවසක සීතලේදී හදාගෙන කන නිසා මට පොඩ්ඩක් මේක සැරට තිබ්බොත් හොඳයි කියලා හිතුණා. මේ මිශ්‍රණය හොඳ ඩ්‍රයි විදියට හොඳට කලවම් කරගත්තට පස්සේ මම අර තඹගත්ත අල ටික දානවා. ඉතින් අල ටිකේ ටිකක් තෙතමනේ තියෙනවා. ඒක නිසා මට මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්න හොඳට කම්බයින් වෙලා හිටින්න අල එක දාගත්තම ඇති. අල එක දාපු ගමන් මම හොඳට කලවම් කරලා ලිප ඕෆ් කරා. ඊට පස්සේ දෙහි බින්දු ටිකක් මේකට කලවම් කරගන්න ඕනේ. ඒකෙනුත් ඔයාට හොඳ රසයක් මේකට ගන්න පුළුවන් වගේම මේකේ එන පිළිගඳ ටිකක් අඩු කරගන්නත් ඒක උදව් වෙනවා. ඉතින් මිශ්‍රණය හදලා ඉවර වෙලා ඔයා මේකේ රහ බලන්න. මේ වෙලාවේදී ලුණු මදි නම් රස්නෙම්ම ලුණු ටික එකතු කරලා කලවම් කරන්න. දැන් මං කලින් හදලා තියාගත්ත ඩෝ එක දැන් විනාඩි 5ක් විතර යන්න ඇති. මම මේක කෑලි වෙන් කරගෙන දැන් තුනී කරලා පැටිස් එක හදාගන්න තමයි යන්නේ. ඉතින් මම අද රෝලින් පින් එක පාවිච්චි කරන්නේ නැහැ. මගේ රෝලින් පින් එක මේ ටිකක් කඩතුළු වෙලා තියෙන. එතකොට ඒකේ මේ පිටි එක ඇලෙන්න බලනවා. ඒක නිසා මම මගේ පොල් තෙල් දාලා තියෙන පරණ බෝතලයක්
හොඳට හොදලා. මොකද මේක ඇතුලේ මොනවා හරි ද්‍රාවණයක් තියෙද්දි බෝතලේ බර හොඳට තියනවානේ. ඒක නිසා මම ඒක වටේ හොඳට සෝදලා සබන් දාලා ඒක හොඳට වේලලා අරගෙන තමයි අද මේ පැටිස් මිශ්‍රණය තුනී කරගන්නේ. මේ අරගෙන තියෙන කටර් එකක් නෙවෙයි. මේක මං ගාව තියෙන භාජනයක මුඩියක්. ඉතින් ඔයාට ගෙදර කෑම හදන්න හැම බඩුවක්ම කඩෙන් අරගන්න ඕනේ නැහැ. මේ වගේ රීප්ලේස් කරගන්න පුළුවන් දේවල් අරගෙන ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් මේ වගේ අරගෙන මම මේක කපාගත්ත රවුම් තව චුට්ටක් අර බෝතලෙම තුනී කරගෙන ඒක ඇතුළට ෆිලින් එක දාලා මේක නීට් එකට හදා ගන්නවා. මොකද ගෙදර අයට කෑවත් කෑම ලස්සනට රසට හදලා දෙන එක තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. ගොඩක් අයට තියනවා නම් ඕගොල්ලෝ ගාව තියනවා නම් ඔයාලට පැටිස් කටර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් මේ වැඩේ හරීම ලේසි. හැබැයි මං හිතනවා ඊට වඩා භාවනාවක් වගේ ඔයාට මේ වැඩේ මෙහෙම කරන එක හොඳයි කියලා. ඉතින් මං මේ ෆිලින් එක මේක ඇතුළට දාලා මේ පැටිස් එක වටේ ලස්සනට හදාගන්නේ ගෑරොප්පුවක් පාවිච්චි කරලා. මේ විදිහට මේක වටේ චුට්ටක් වතුර ගාලා හොඳට තද කරගෙන ඊට පස්සේ ගෑරුප්පුවක් අරන් හොඳට වටේ ගෑරුප්පුවෙන් තද කරන්න. එතකොට ලස්සනට අර පැටිස් එක වටේ කටර් එකකින් කපලා වගේ හිටිනවා. ඉතින් ඒකෙනුත් චුට්ටක් ඇදේට වගේ ඒ පැටිස් එක හැදෙනවා නම් ඔයාට පුළුවන් පිහියෙන් චුට්ටක් වටේ කපලා හොඳ හැඩයට මේක හදා ගන්න. දැන් මම මේක මේ වගේ ගෑරුප්පේ හොඳට තද කරගෙන මොකද නැත්තම් oven එකට දැම්මට පස්සේ මේකේ කට ඇරෙන්න පුළුවන්. ඒක නිසා හොඳට තද කරගෙන මේ වැඩිපුර එළියට ආපු කෑලි මම පිහියෙන් කපන්නේ මේක ගොඩාක් ලස්සනට සර්ව් කරන විදියට හදා ගන්න ඕනේ නිසායි. හැබැයි සර්ව් කරන්න කිව්වට ඇත්තම කතාව මම මේ පැටිස් ඔක්කොම හදලා දෙපාරකට තමයි oven කරගත්තේ. හැබැයි මට මේක ලස්සනට සර්ව් කරලා ෆොටෝ එකක් ගන්න හම්බුනේ නැහැ. මොකද මේක oven වෙන ටිකක් වෙලා යන හින්දා මගේ ගෙදර අයට ඉවසීම චුට්ටක් පැනපු හින්දා oven එකෙන් ගත්ත ගමන්ම මේක කෑවා. ඉතින් මේ විදිහට තමයි මම oven එකෙන් එළියට ගත්තට පස්සේ පැටිස් ටික තිබ්බේ. හරිම රසයි, හරිම ක්‍රිස්පි. ඕගොල්ලොත් oven කරලා, ඒ කියන්නේ බේක් කරලා පැටිස් හදලා බලන්න ගොඩාක් රසයි.